අපරාධකරුවෙකු වන ගනිමුල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දී ඇතුළු අපරාධකරුවන් 6 දෙනාගෙන් මේ වන විට පොලිස් කණ්ඩායම් 3ක් ප්‍රශ්න කරමින් සිටිනවා. ඒ අතර ඉෂාරා සෙව්වන්දීගෙන් සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් හෙළිවීමෙන් පවතින බවයි වාර්තා වෙන්නේ. අපරාධකරුවෙකු වන ගනිමුල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දී පසුගියදා නේපාලයේදී මෙරට පොලිස් කණ්ඩායමක් එරට පොලිසිය සමග එක්ව සිදු කළ විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගනු ලැබුණා. ඒ අනුව අපරාධකරුවන් කණ්ඩායම ශ්‍රී ලංකන් ගුවන් යානයකින් මෙරටට රැගෙන ආවේ සහකාර පොලිස් අධිකාරී ලොහාන් ඕලුගල මහතා ඇතුළු තවත් නිලධාරීන් සිව් දෙනෙකු විසින්. ඊයේ පස්වරුවේ 6:52ට පමණ අපරාධකරුවන් රැගත් ගුවන් යානයක් මෙරටට ළඟා වුණා. එලෙස පැමිණි අපරාධකරුවන් විශේෂ ආරක්ෂාවක් යටතේ පොලිස් කණ්ඩායම් කීපයක් වෙත බාර දෙනු ලැබුණා. ඒ අනුව ඉෂාරා සෙව්වන්දී ඩුප්ලිකේට් ඉෂාරා හෙවත් තක්සි ජේ.කේ බායි නැමැත්තා හා ජැෆ්නා සුරේෂ් නැමැත්තා කොළඹ අපරාධ කොට්ටාසයට බාර දුන්නා. ගම්පහ බබා නැමැත්තා බස්නාහිර උතුරු අපරාධ කොට්ටාසයට බාර දුන් අතර නුගේගොඩ බබී නැමැත්තා බස්නාහිර දකුණු අපරාධ කොට්ටාසයට බාර දෙනු ලැබුණා. මේ අතර ඉෂාරා සෙව්වන්දිගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම හමුවේ ඇය මෙලෙස පවසා තිබුණා. උපුටා ගැනීම ගණේමුල සංජීවට වෙඩි තියන්න අලුත් කඩේ උසාවියට ආව වෙලාවේ මම ලෝය කෙනෙක් කියලා රැවටිච්ච ගෑනු කෙනෙක් මට නඩුවකට කතා කරන්න බාර දුන්නා. කමාන්ඩෝ සමිදුත් එක්ක ගණේමුල සංජීවට වෙඩි තියන්න ආව වෙලාවේ මම හිටියේ නීතිඥවරුන්ට වෙන්වෙච්ච විවේක කාමරේ. එතෙන්ට ආව බොහෝම අසරණ පෙනුමක් තියෙන ගෑනු කෙනෙක් මට කතා කළා. එයා හිතලා තියෙන්නේ මම ලෝය කෙනෙක් කියලා. ඒ ගෑනු කෙනාගේ මිනිස්සයා එයාට හොඳටම ගහලා. ඒකේ නඩුව අලුත් කඩේ උසාවියේ තියෙන්නේ. ඒ මිනිස්සයා මට කිව්වා මැඩම් මගේ ළඟ අමාරුවෙන් හොයාගත්ත රුපියල් 1000ක් විතරයි තියෙන්නේ. මේක අරගෙන මගේ නඩුව කතා කරනවද කියලා. මට ඒ වෙලාවේ ඒ ගෑනු කෙනා ගැන ගොඩක් දුක හිතුණා. මම එයාට කිව්වා මම ඇවිත් ඉන්නේ වෙන නඩුවක් කතා කරන්න. ඒ නිසා ওই නඩුව අතන ඉන්න මැඩම්ට දෙන්න කියලා. එහෙම කියලා මම මේ මිනිස්සයාට මගේ පේනමානේ හිටිය වෙන ලේඩි ලෝය කෙනෙක් ළඟට ඇරියා. අර ගෑනු කෙනා ඒ ලෝය ළඟට ගිහින් එයාගේ කතාව කිව්වා. ඒ ලෝය නඩුවට පෙනී ඉන්න රුපියල් 2000ක් ඉල්ලුවා. අර මිනිස්සයා බොහොම අසරණ විදිහට මගේ දිහා බැලුවා. මම එයාට කාමරෙන් එළියට කතා කරලා මගේ ළඟ තිබුණු රුපියල් 5000ක් එයාට දීලා නඩුවට කතා කරන්න අර මැඩම්ව ගන්න කිව්වා. ඒ මිනිස්සයා මගේ අත් දෙක අල්ලලා වැඳලා සල්ලි ගත්තා. උපුටා ගැනීම අවසන්.